Hello everyone. Welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? Hope you are doing well. ඔන්න ඉතින් අක්කලා ලංකාවට ඇවිල්ලා මාසෙකුත් ගිහිල්ලා ඉවරයි. ඉතින් එයාලා හෙට ආපහු ඕස්ට්‍රේලියාවට යන්න තමයි හදන්නේ. ඉතින් ඒ නිසා අද අපි කොළඹ ඇවිදින්න තමයි ඩිසයිඩ් කරේ. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි අද ප්ලෑන් කරන් ඉන්නේ ලෝටස් ටවර් එකට, වන් ගෝල්ෆ් ෆේස් shopping mall එකට, පෝට් සිටියට යන්න. ඔන්න අපි තුන්දෙනා ලෝටස් ටවර් එකේ කාර් පාක් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අම්මලා එනකම් බලන් ඉන්න තමා හදන්නේ. අම්මලාත් ආවට පස්සේ දැන් අපි ලෝටස් ටවර් එක ඇතුළට ගිහිල්ලා ටිකට් ගන්න තමා ලෑස්ති. ටිකට් එකක් එක්කෙනෙකුට උනේ රුපියල් 500යි. ඉතින් ටිකට් අරගෙන ඉවර වෙලා දැන් අපි ලෑස්ති වෙන්නේ ලෝටස් ටවර් එකේ උඩම ෆ්ලෝ එකට යන්න. ඉතින් ඒකට ලිෆ්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. ටිකට්ස් චෙක් කරාට පස්සේ දැන් අපි ලිෆ්ට් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ඉතින් විසිටර්ස්ලා කීප දෙනෙක් එකතු වුණාට පස්සේ එයාලගේ වර්ක් කරන කෙනෙක් එක්ක ලිෆ්ට් එකේ උඩට යන්න පුළුවන්. ටවර් එකේ උඩටම ආවට පස්සේ අපිට පේන view එක තමයි මේ. ඒ ඩිරෙක්ෂන්ස් වලින් පේන places මේ විදිහට මෙතන බෝඩ්ස් වල ගහලා තියෙනවා. place එකේ name එක යටින් distance එකයි angle එකයි බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉඳන් පහළ බලද්දී trains මේ විදිහට ලස්සනට යනවා බලා ගන්නත් පුළුවන්. ඒවා බල ඉන්න අතරතුර වැස්සකුත් වහින්න පටන් ගත්ත නිසා අපි දැන් පහළට යන්නයි හදන්නේ. ඊට පස්සේ අපි ගියේ මෙන්න මේ ක්ලව් මැෂින්ස් try කරන්න. කොච්චර try කරත් හැබැයි එකක්වත් හරි ගියේ නැහැ. ඔය විදිහට තමයි එදා අපේ ලක් එක ටෙස්ට් උනේ. ලෝටස් ටවර් එක බලලා ඉවර වෙලා දැන් අපි ලෑස්ති වන් ගෝල්ෆ් ෆේස් shopping mall එකට යන්න. ඉතින් අපි shopping mall එකට ඇවිල්ලා දැන් කාර් එක පාක් කරන්නයි හදන්නේ. මේ වෙලාව වෙනකොට හැමෝටම බඩගිනි නිසා අපි ඩිසයිඩ් කරේ මුලින්ම ලන්ච් එක ගන්න. දැන් අපි ෆුඩ් කෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ලන්ච් එකට ඕඩර් කරේ rice and curry, biryani, dosa and fried rice. මම හිතන්නේ අපිට මේ ටිකට 10,000 වගේ ගියා. ලන්ච් එක අරන් ඉවර වෙලා පොඩ්ඩක් ඇවිදින්දී ආයෙත් මේ ක්ලව් මැෂින්ස් ටිකක් නැකලා ආයෙත් අපි අපේ ලක් එක ටෙස්ට් කරලා බැලුවා. වෙනසක් උනේ නැහැ. කලින් පාර වගේමයි අපේ ලක් එක. ඉතින් ඊට පස්සේ අක්කයි මමයි මේ ඇවිල්ලා ඉන්නේ ෆුඩ් කෝට් එක ළඟ තිබුණ ෆ්ලවර් ෂොප් එකට. ඉතින් මදර්ස් ඩේ එක තිබුණ නිසා අක්කා අම්මලා දෙන්නට ෆ්ලවර්ස් දෙන්නයි ලෑස්ති වෙන්නේ.
ඉතින් මේ තියෙන්නේ අක්කා යාලට ගත්ත රෝස් ෆ්ලවර්ස් දෙක. ඔන්න ඉතින් මේ ෆ්ලවර්ස් යාලට දීලා පොඩි සර්ප්‍රයිස් එකක් කරා. මේ වෙනකොට වැස්සත් පායලා තිබුණ නිසා දැන් අපි ලෑස්ති පෝට් සිටි යන්න. ඉතින් මේ පෝට් සිටි යන අතරමඟ ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. කායකත් පාක් කරලා ඉවර වෙලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ බීච් ප්ලාසා එකට. මෙතනින් තමයි අපි ඇතුළ උනේ. ඉතින් ඊට පස්සේ අපි බීච් එක දිගේ පොඩ්ඩක් ඇවිද්දා. ඇවිදගෙන යනකොට දන්නේම නැතුව රෑත් වෙලා. ඉතින් රෑට පෝට් සිටි එකේ තියෙන view එක තමයි මේ. පෝට් සිටි එකේ මම නම් ආසම ප්ලේස් එක තමයි මේ බ්‍රිජ් එක. ඉතින් අපි එතනට වෙලා ෆොටෝස් ටිකක් ගහලා ඊළඟට ලෑස්ති වුණේ ඩිනර් එකට යන්න. මෙතනට ලෝටස් ටවර් එකත් හරිම ලස්සනට පේනවා. ඉතින් ලෝටස් ටවර් එකේ කලර්ස් චේන්ජ් වෙන විදිහ තමයි මේ ලස්සනට පේන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපේ දවස ගත වුණේ. අක්කයි අයියයි ලංකාවේ ඉන්න අන්තිම දවස් තමයි අද. ඉතින් ඒ නිසා එයාලා ඩිසයිඩ් කරලා තිබුණේ කිංස්බරි එකකින් ඩිනර් එක ගන්න. දැන් අපි කිංස්බරි එකට ඇවිල්ලා ඉන්නේ. මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Like it's delirium, ay, ay, like it's delirium, ay, I got delirium, ay, like it's delirium, yeah, yeah, like it's delirium. She just wanna bounce to it, baby, get your giddy on. Walk up to the stage with a drink like I'm Giveon, but I never came here to sing what I'm really on, giving dividends. I'm trying to boost your career and all. Know you got a Benz, she ain't got one with the ceiling gone. If you wanna get it gone, give me the experience. Make me a believer like a feature at the cinema. Then we gotta keep it all a secret like